රුධිරයේ ගමන් මඟ රුධිරයේ ගමන් මඟ බලන්න. උත්තර මහා ශිරාවෙනුත් අදර මහා ශිරාවෙනුත් පැමිණෙන අපිරිසිදු රුධිරය දකුණු කර්ණිකාවට එනවා. දකුණු කර්ණිකාවේ සිට ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාව වෙත ගමන් කරනවා. දකුණු කෝෂිකාවේ සිට පුප්පුසීය මහා ධමනිය ඔස්සේ පෙනහළ වෙත ගමන් කරනවා. මේ ගමන් කරන්නේ අපිරිසිදු රුධිරයයි. පෙනහළු වලදී ඒ රුධිරයේ තිබුණු කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරලා ඔක්සිජන් ලබාගෙන පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු රුධිරය පුප්පුසීය ශිරාව ඔස්සේ වම් කර්ණිකාවට පැමිණෙනවා. වම් කර්ණිකාවේ සිට ද්විතුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට එන රුධිරය සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු දේහය පුරා බෙදා හරිනවා. ඒ යන්නේ පිරිසිදු රුධිරයයි. ඒ යන්නේ ඔක්සිජන් සහිත රුධිරයයි. ඒ රුධිරය රතු පාටයි.